ආයුබෝවන් දුවල පුතාලා සිත්තම් පාසල YouTube channel එකට අදත් ඔයාලාව ආදරෙන් පිළිගන්නවා. දුවල පුතාලා තවමත් සිත්තම් පාසල YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all click කරන්න. එතකොට මේ වගේ වීඩියෝ සිත්තම් පාසල channel එකට දානකොට දුවල පුතාලට දැනගන්න පුළුවන් වෙනවා. මේ චිත්‍රපාඩම් යාළුවන්ටත් share කරන්න, like කරන්න. දුවල පුතාලට අද මම කියලා දෙන්නේ තැඹිලි ගෙඩියක් ලේසියෙන්ම පාට කරගන්න විදියක්. ඉතින් මේ තැඹිලි ගෙඩිය පැස්ටල් මාධ්‍යයෙන් උනත් මේ තැඹිලි ගෙඩිය ටෙක්නික් කීපයකට පාට කරන්න පුළුවන්. ඉතින් අද මම කියලා දෙන්නේ චිත්‍ර බැරිම කෙනෙකුට උනත් අල්ලගන්න පුළුවන් විදියට ගොඩාක්ම සරල ක්‍රමයකට. ඉතින් දුවල පුතාලා හොඳට බලන්න මේ වීඩියෝ එක. ඊට පස්සේ දුවල පුතාලාත් තැඹිලි ගෙඩියක් ඇඳලා ලස්සනට පාට කරලා පුරුදු වෙන්න. මම මුලින්ම ලා කහ පාට අරගෙන මේ වගේ යාන්තමට ගන්නවා. මේ ලා කහ පාට තදට ගන්න නැහැ. තදට ගෑවොත් හරි අමාරුයි ඇහැට. ලාවට තමයි මම පාට කරේ. ඊගාවට මේ වගේ පාටක් අරගෙන ටිකක් ලා තැඹිලි වගේ පාටක් අරගෙන දැන් මම මේ හරියේ බලන්නකො මම මේ විදිහට ඒක යාන්තමට ලාවට ගන්නවා. සමහර අයින් තැන් වල පොඩ්ඩක් තද කරනවා මෙන්න මෙහෙම. මේ විදිහට ගන්නවා. දැන් උඩට අඩු කරගෙන යනවා. මැදට එනකොට ටික ටික අඩු කරනවා. ඉතින් අර මේ හරියට ආලෝකයේ තියෙන හින්දා ගොඩක් අඩු කරා. ඊළඟට සුදු පාට අරගෙන මම පොඩ්ඩක් අර කලවම් කරනවා. අර පාට දැන් කහ පාටත් ගෑවනේ. ලා තැඹිලි පාටත් ගෑවා. ඉතින් චුට්ටක් කලවම් කරා. දැන් මම ටිකක් තද තැඹිලි පාටක් අරගෙන මෙහෙම ඉතින් අතේ ගෑවෙනවා නම් මේ වගේ කොළ කෑල්ලක් තියලා කරන්නත් පුළුවන් අත වදින තැනට. මේ කෑල්ලත් මේ වගේ පාට කරමු. දැන් මම මේ හරිය ටිකක් තද කරගෙන යනවා තැඹිලි පාටෙන්. ඒකත් පොඩ්ඩක් කලවම් කරා. දැන් මම තද දුමුරු පාට අරගෙන මේ කෑලි එකින් එක ෂේඩින් කරනවා. මේ වගේ ෂේඩින් කරනවා කෑල්ලෙන් කෑල්ලට. ඔන්න ඔය කොටස තමයි ළමයි වරද්දන්නේ. මේවත් පොඩ්ඩක් මේ වගේ පොඩ්ඩක් තද කරලා ඒ ටිකත් හදා ගන්නවා. දැන් මේ යටිපැත්ත ටිකක් ඩාර්ක් කරනවා. තද දුමුරු තමයි මම පාවිච්චි කරේ. යට පොඩ්ඩක් ඒ ටික ඩාර්ක් කරලා උඩට පොඩ්ඩක් ෂේඩින් කරා. දැන් කළු පාට අරගෙන තැන් තැන් වලින් පොඩ්ඩක් ඩාර්ක් කරනවා.
අර ත්‍රිමාන ලක්ෂණ හොඳට මතුවෙන විදියට තමයි මම මේ කරන්නේ. හැමතැනම කරන්නේත් නැහැ. ඒක අර තනින් තන ඇහැට පේන විදිහට තමයි මතු කරේ. මේ කැලිත් පොඩ්ඩක් ඩාර්ක් කරා. දැන් මම මේ යට බේස් එක පොඩ්ඩක් අද මේ වගේ පාටක් ගන්න හිතුණා. වෙනද මම ඉතින් අලු පාට ගන්නවා. කළු වලින් ෂේඩින් කරනවා. අද මේ වගේ පාටක් මම කරන්න හිතුණා. දෝල පුතාලට ඒකත් පොඩ්ඩක් කියලා දෙන්න ඕනේ හින්දා ඊට පස්සේ මම ඒක ෂේඩින් කරන්නේ තද දුමුරු පාටේ. පසුබිමට මම ලානිල් පාටක් ගහලා පෙන්වන්නම්. ඉතින් මේ දෝල පුතාලා මේ පසුබිම පස්සේ ගානකොට පැස්ටල් මාධ්‍යෙන් අර තදට ගාපු තැන්, ඒ කියන්නේ දැන් ඔය කළු පාට, තද දුමුරු පාට ගාපු තැන් පසුබිමට කලවම් වෙන්න පුළුවන්. ඒක නිසා දෝල පුතාලට පසුබිම කලින් තීරණය කරන්න පුළුවන් නම් මේක හොඳයි කියලා පසුබිම ගාලා අර තද පාට ගෑවනම් හොඳයි. ඉතින් අර මගේ චිත්‍රපන්ති වල ළමයි එහෙම තමයි කරන්නේ. ඒගොල්ලෝ දැන් කරලා පුරුදු හින්දා ඉතින් දෝල පුතාලත් අර කීපයක් කරාම ඕක දැන් දෝල පුතාලට තේරුම් ගන්න පුළුවන් වෙයි මේ පාටට මේ පාට තමයි පසුබිමට හරියන්නේ කියලා. ඉතින් ඒ තද පාට ගන්න ඉස්සෙල්ලා පසුබිම කරා නම් හොඳයි. ඉතින් අර දෝල පුතාලා ගොඩක් අය කරන්නේ චිත්‍රය ඔකෝම ඉවරුණායින් පස්සේ ඒකට සුදුසු පසුබිමක් නේ දාන්නේ. ඒ ක්‍රමය ඉතින් හරි. අර පැස්ටල් මාධ්‍යෙන් කරද්දී අර තදට ගාපු තැන් අර පසුබිමට කලවම් වෙනවා. දැන් මගෙත් එහෙම උනේ. ඒ වගේ වෙනවා. ඉතින් දැන් මේ වගේ තමයි මම මේ පාට කරලා ඉවර කරේ. මේක මීටත් වඩා තව ටිකක් ලස්සන කරන්න පුළුවන්. තව විස්තර මතු කරන්න පුළුවන්. දැන් ඒ වුණාට මම මීට වඩා මේක මතු කරන්නේ නැහැ. දෝල පුතාලට මේ ගානට කරාම හොඳට ලකුණු ටික ලැබෙනවා. ඉතින් අර මම මීට වඩා විස්තර මතු කරන්නේ නැත්තේ ඒ ගානට කරොත් දෝල පුතාට අමාරු වෙන නිසා. හරි එහෙනම් දෝල පුතාලා තැඹිලි ගෙඩියක් ඇඳලා මේ වගේ ලස්සනට පාට කරන්න උත්සාහ කරන්න. මම හිතනවා මේ පාඩම ගැන දුවල පුතාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. හොඳයි එහෙනම් දුවල පුතාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.